අයිබෝවන් සුබ දවසක්. ඉතින් අද කතා කරන්න යන්නේ දැන් ශ්‍රී ලංකා තරඟ සංචාරයේ පාකිස්තාන සංචිතය නිවේදනය කර තිබෙනවා. ඉතින් සංචිතය ගත්තොත් පොඩි වෙනස්කම් කීපයක් වෙලා තියෙනවා. පොඩි නෙමේ, බාබර් අසම්, ෂහින් ෂාෆ්‍රීඩි, හැරිස් රාවුෆ් වැනි ක්‍රීඩකයන් මේ සංචිතයට ඇතුළත් වෙන්නේ නැහැ. පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මොවුන්. ඉතින් එළඹෙන ලෝක කුසලානේ ගත්තොත් ඔවුන්ගේ සියලුම තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් ඒකත් එක්ක පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට තරඟ පුහුණුව ලබා දීම සඳහා ඔවුන් ඇතුළත් කරන්න තිබුණා. නමුත් එහෙම ඇතුළත් කරලා නැහැ. ඉතින් මේ සඳහා නිශ්චිත හේතුවක් වාර්තා වෙන්නේ නැහැ. නමුත් බාබර් අසම්, ෂහින් අෆ්රිඩි, ඊට පස්සේ හැරිස් රාවුෆ් වැනි ක්‍රීඩකයන් සඳහා ඒ කියන්නේ ඔවුන් බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඒ සඳහා ක්‍රීඩා කිරීමට අවසර ලබා දීලා තියෙනවා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින්. ඉතින් ඒ කුමන හේතුවක් නිසා ඔවුන් ඇතුළත් නොකරාද යන්න පිළිබඳව නිශ්චිත හේතුවක් නැහැ. ඉතින් කෙසේ වුවත් සංචිතය ගත්තොත් එහෙම සල්මන් අලියාගා නායකයා, අබ්දුල් සමාද්, අබ්රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකර් සමාන්, ඛවාජා නෆයි, මොහමඩ් නවාස්, මොහමඩ් සල්මාන් මිර්සා, මොහමඩ් වසීම් ජූනියර්, නසීම් ෂා, සහිබ් ෆර්හාන්, සයිම් අයුබ්, ෂඩබ් ඛාන්, උස්මාන් ඛාන් සහ උස්මාන් ටාරික්. ඉතින් මෙතන තව පොඩි සුවිශේෂී දෙයක් වෙලා තියෙනවා. ඒ තමයි ෂඩබ් ඛාන් නැවතත් කණ්ඩායමට පැමිණ තිබෙනවා. ඉතින් ඔහු නායකත්වයක් ලැබෙව්වා පෙර කාලේ 2020 කණ්ඩායමේ. ඉතින් නමුත් දීර්ඝ කාලයකින් තමයි ඔහු සංචිතයට ඇතුළත් වෙලා තියෙන පාකිස්තාන සංචිතයට. ඉතින් ඔවුන් පෙර කිව්වා වගේ ලෝක කුසලානේ සියලුම තරඟ ක්‍රීඩා කරන්නේ මේ ශ්‍රී ලංකාවේ. ඉතින් ඔවුන්ට මේක හොඳ පෙර පුහුණු තරඟාවලියක් වෙයි. ඉතින් ඒ සඳහා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඇතුළත් කරන්න තිබුණා. ඉතින් එහෙම ඇතුළත් කරන්න ශ්‍රී ලංකාවටත් හොඳයි. මොකද ඔවුන්ගේ අපි ගත්තොත් අපි මේ තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ක්‍රීඩා කරන්න ඕනේ. නමුත් ජයග්‍රහණය කරනවට වඩා තරඟ පුහුණුව ලබා ගැනීමට ක්‍රීඩා කර යුතුයි. ඉතින් අර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඇතුළත් වුණා නම් අපිට තව හොඳ තරඟකාරී තරඟයක් ලබා දෙන්න තිබ්බා. තරඟකාරී තරඟයක් බලා ගන්න තිබ්බා. ඉතින් ශ්‍රී ලංකාව ලෝක කුසලානේ සුපර් හිට් වටේට ගියොත් පාකිස්තානය සුපර් හිට් වටේට ආව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟයක් තිබෙනවා. ලෝක කුසලානේ ශ්‍රී ලංකාවෙත් තමයි පැවැත්වෙන්නේ. ඉතින් ලෝක කුසලානේ ඉදිරි තොරතුරු පිළිබඳව ඔබ වාර්තා කරන්න. ඉතින් අදට වීඩියෝ එක සමාප්තයි. ඉතින් ශ්‍රී ලංකා පාකිස්තාන සංචාරය අපිට ඊළඟට තිබෙන තරගාවලිය ඉදිරි තොරතුරු නවතම තොරතුරු ඔබ වෙත ගෙනීමට අපේක්ෂාවෙන් අදට සමුගන්නවා. ක්‍රිකට් ෆ්‍රොම් SL YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. Thank you.